morning. මේ බීච් එකේ අපි යන්නේ NHS එකේ ඇක්සිඩන්ට් වෝඩ්. මේ වීක් එක හරිම ස්පෙෂල්. මට හරිම දුකයි අත්තටම. මේ අපි අන්තිම සත් එක අපේ Hey guys, welcome back to our YouTube channel. හුඟ කාලෙකට පස්සේ තමයි ආයි වීඩියෝස් අපි ගේන්නේ. මොකද අපිට ෆයිනල් එක්සෑම්ස් තිබුණා. ඒක නිසා අපිට vlogs ගේන්න ටික දවසකට බැරි වුණා ඉතින්. එතනින් පස්සේ vlogs ටික පිළිවෙලට දානවා. Good morning. අද අපි යන්නේ NHS එකේ MSK මොඩියල් එකේ. ඉතින් බලමු අද මොනවද වෙන්නේ කියලා. බලමු අද මොනවද වෙන්නේ කියලා. මේ වීක් එක අපිට හරිම ස්පෙෂල්. හැබැයි ඒක හේතුව මොකක්ද කියන අපි මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එකේ තමයි ඒක බලාගන්න වෙන්නේ. මේ සිටින් එකේ අපි උදේ 8 වෙනකොට හරියටම ඉන්න ඕනේ. ඒක නිසා අපි මේ ඉක්මනට ලෑස්ති වෙලා යනවා. මොකද පරක්කු වෙන්න බෑ. අපි දැන් 70න් බහින්න හදන්නේ. අන්න ටොන් දාලා වැදුනා. 8:05 වෙලාව. විනාඩි 5ක් පරක්. මේ සිටින් එකේ අපිට ගොඩක් තියෙන්නේ වෝඩ්ස් යන්න. ඉතින් උදේ පාන්දර අපි ගිහින් වෝඩ්ස් යන්න ඕනේ. ඒ කියන්නේ හැම වෝඩ් එකකටම වගේ යන්න ඕනේ අපි. ගිහින් පේෂන්ට්ස්ලව බලන්න ඕනේ. පේෂන්ට්ස්ලව බලලා එයාලට ඇසස් කරන්න ඕනේ. ඇසස් කරලා ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. හයි. දැන් නම් good afternoon. දැන් 12 විනාඩි 5යි. NHS එකකින් ආව ඇක්සිඩන්ට් වෝඩ් එකෙන් එළියට ඇවිල්ලා දැන් අපි යනවා අලුත් කෑමක් ගන්න. අන්න ඒ ළමයා කිව්ව අන්න ඒක තමයි කන්න යන්නේ අපි. යනවා මේ තියෙන රස අච්චාරු කඩයක් නැද්ද? අපි ඒකේ සොයිස කියලා වදාහතේ හොස්පිටල් එකේ. ඒකේ තියෙන අච්චාරු කඩයක්. අපි යනවා ඒ අච්චාරු ගන්න. එහෙනම් යමු අපිත් එක්ක අච්චාරු ගන්න. මේ අච්චාරු ඇත්තටම හරිම රසයි. හැබැයි අපිට මීට කලින් chance එකක් හම්බෙලා නැහැ. එහෙම අර ගොඩක් වෙලාවට යන්නේ නැහැ. හදිසියෙන් තමයි යන්නේ chance එකක් හම්බෙන්නේ. මික්ස් එකක් ගත්තා මික්ස් එක. අපිට දෙන්න. Hai. Ada api acaru orang awak kan. Ini dunia ada datangnya api datang di komplain kan. Di komplain kan ini padang karena pulau kata karena pulau camp karena itu itu udah kali dah pasti udah kali dah. Ini
එන්නේ. නියමයි. අපේ එක්කෙනෙක් එහා පැත්තේ යා මේ තනියෙන් අච්චාරු. තනියෙන් අච්චාරු කරනවා. ෆෝන් එක අනිත් පැත්තෙන් අච්චාරු කවනවා. හයි අලුත් සමාජික දෙන්නෙක් ආවා. ඒ දෙන්න කනවා. අපේ අච්චාරුවට පිස්සු වැටලා ඒ කනවා ඒ දෙන්න. පිරට හම්බයි. අර එක්කෙනෙක් පොරෙන් තනි එකක් කරනවා. එයා තනියෙන් කනවා. එයා පෙන්නුවා. එයා තනියෙන් කනවා. ඔව් ඒක මොරම රසයි මේක නෙල්ලියක් කාලා බලන්න. නෙල්ලි කියනද? මට පොඩි නෙල්ලි එක තියෙන කාලා බලන්න. නෙල්ලියක් කාලා මම මගේ ජීවිතේක ප්‍රශ්න නෙල්ලියක. ඒ DMH එක අපි මට හරිම දුකයි ඇත්තටම. ඒ අපේ අන්තිම සතුට එක. අන්තිම සද්දක අපේ දී. හලෝ මට දුකයි ඇත්තටම. අනේ ඇත්තටම දුකයි හලෝ. ඔව් මොකද මේ පොඩ් රැංගල් එක අපි වාඩිලා හිටින් මට මතකද ෆස්ට් ඉයර් එකේ නෙවෙයි සෙකන්ඩ් ඉයර් ඔව් මතකද? බැක් රෝඩ් එකේ වාඩිලා වැඩේකට. වාඩිලා හිටියේ ඒත් වාඩිලා ඉන්න උන්නේ නැද්ද මට ඇත්තටම දුකයි. මේ ගෙවේ අන්තිම සතුට මේ තුන. අන්තිම සත් තුනක් නෙවෙයි සති දෙක සති දෙකනේ නෑ මේකත් එක්කනේ ඉවරයි. ඒකත් එක්ක ස්ටුඩන්ට් ලයිෆ් එක ඉවරයි. ඔව් ස්ටුඩන්ට් ලයිෆ් එක ඉවරයි ඒ වගේම කැම්පස් ලයිෆ් එකත් ඉවරයි හැමෝම යයි තැන් තැන් වලට ගිහින්. හැමෝම තම තමන්ගේ අරමුණු වල ඉස්සරහට යනවා අනේ මට දුකයි ඇත්තටම. ඒ වුණාට. හයි. අපි ක්ලිනිකල් ගියාම අපිට කියන්නේ අපි බැච් එකේ ඉන්නේ යාළුවෝ ගොඩක් හම්බෙන්නේ නැහැ. කීප දෙනෙක් විතරයි හම්බෙන්නේ. ඉතින් මේ අපේ ගෙවෙන්නේ අන්තිම දවස් ටික. ඒ දවස් ටිකේට හිතෙනවා අනේ අපි හැමෝටම එකට ඉන්න තිබුණා නම් කියලා. ඒත් ඉතින් අපිට හැමෝමම හම්බෙන්නේ නැති නිසා හම්බ වෙන්නේ කීප දෙනාද හැමෝමත් එක්ක පොඩි හරි වෙලාවකට හරි සතුටින් ඉන්න තමයි අපි හැමෝම බලන්නේ. අපේ කලින් ගෲප් එකකත් මෙයා හිටියේ නැහැ මෙයා හිටියේ නැහැ මුණ ගැහුන්නේ නැහැ මුරිච්චි උන්නේ නැහැ අපිට හැබැයි අර කොහෙද වැලිසර ගෲප් එකේ ඉස්සෙල්ලා හිටියා. වැලිසර ගෲප් එකේ අපි ගියා රංගලා ආච්චිය ඒ දවස්වල මේ ක්ලිනිකල් ජීවිතේ ලස්සනම දවස්. ගෝල්ඩන් 1000 days මං ඉන්නවා නම් එතන. පොඩක් ට්‍රැක් ගතියක් තියෙනවා කච ට්‍රැක් එක. ඔයාලා මෙයාගේ හඬ මට එක්කෙනෙක් ඉන්නවා එහා පැත්තේ අනේ මට එක්කෙනෙක් හොයලා දෙන්නකෝ. ඔන්න ළමයි available එයාගේ අවසාන ප්‍රොපෝසල් එකක් තියෙනවා බලාපොරොත්තු වෙනවා. අවසාන බලාපොරොත්තු මේ සති දෙක ඇතුළත කැමති නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න මේ උස කීයද? 5යි 2යි උන්නේ. 5යි 2යි අද උසාවි 5යි 2යි මාව නැල්ලේ මාවනේ කෑගලේ මාව නැල්ලේ ඔය කැමති මාව නැල්ලේ. පොඩ කන් ඇහෙන්න තියෙන්න හොඳ. පොඩ හයියෙන් කතා කරමු තමයි අපේ අතේ ඇඟිලි පහ වුණත් සමාන නැහැ මේක උන චූටි නේ ඇඟිල්ල ඒ වගේ තමයි ඒව තමයි. අඩුපාඩු තියෙනවා. ළමයි මොකද ඩාන්සින් වල මොකද එක වැඩක් තියෙනවා කියන මෙන්න ඩාන්සින් වල මෙයා එනවා ඩාන්සින් නම් ඉෂානි තමයි ඉෂානි නම් ඩාන්සින් හරි එතන මැරේජ් ප්‍රොපෝසල් එකට ඒකත් ඒකත් ඇඩ් ඇඩ් කරගන්න විශේෂ ඒ කියන්නේ ආෆ්ටර් ඒ වල දහම් පාස් ගුරුවරයෙක් විතර වැඩ කරලා තියෙනවා මගේ මම දාපසල එක නම් මට නැවතුව ඇත්තටම. ගමේ වන්දි ඒක තමයි උනේ. ඒවා කියන්නේ ඒයිද මම ගමන නැවතුවා දාපාඩම්. ඒක තමයි ගන්න. අපි ඒක රට කියමු දහම් පාදේ ළමයි වතර දෙයියා පැටලි. ඉතින් අපේ අම්මා මාව මේ ඇත්තගෙන එක්කන් යන්න දාපුවා. මං මගට ගන්න හැදුවා බෑ ගන්න බෑ. කැමති නෑ දාපා. ඊට පස්සේ ඔක් රස්සිය ආදුවේ ගිහිල්ලා එහෙම තමයි හැබැයි එහෙමයි කියලා ප්‍රශ්නයක් නැහැ මම අත්තේ ඉන්නේ දාම ඊට තවකට. මම එක්කන් යනවා නැත්තම් අපේ. ඊට පස්සේ දාම් පාසල ගියාම මම දෙන්න එළියට දානවා. දහම් පාසල් හතිය. ඉතින් මට එපා වුණා දාම් දහම් පාසල. පාසලකට සුදුසු ළමයි නෙවෙයි. ඒ සර්ලා කරයි. ඒ ළමයි එහෙම නරක ළමයි මොකද මකට ගන්න. මෙතන ඉන්නේ අපේ ක්ලිනිකල් ගෲප් දෙකක් අපේ දෙන්න තව දෙන්නෙක් නැහැ මෙයාලගේ ඉක්න එක්කෙනෙක් තව එක්කෙනෙක් කෙනෙක් එහෙම තමයි
මෙයා හම්බෙලා තියෙනවා. මෙයා නම් හම්බෙලාම නෑ ඉස්සර හම්බෙලා හම්බෙලා තියෙනවා. ඒකෙත් අර වගේ. ඊට ගෙන ඔව් මට පීටි මේ තමයි දන්නවා. මොනවද තමයි හම්බෙන්නේ නැත්තේ. හම්බු වාසනාවකට අනේ මේ එයාලගේ අවාසනාව මම්බගේ කෙනෙක් කියලා ඒක නෑ මේක මෙයා හම්බෙනවාද හියරින් චෙක් අප් එකක් කරනවා ENT එකේ. ඒක අඩු නම් තමයි මෙයාව දාන්නේ ගෲප් එකට. දවල් දෙකට ආය යන්න ඕන සෙටින් එකට මහගිනි අවුල්. මොනව කරන්නේද? හවස දෙකට අනිවාර්යෙන් යන්න ඕන. අවුවසි නොබලා අපි නිකල් යනවා. අවුවක් ආවත් වැස්සක් වැස්සත් දෝරේ ගලන වැස්සත් භූමිකම්පාවක් ආවත් ඇටෙන්ඩන්ස් 100%. ඒ නිසා අපිට යන්නම් වෙනවා. ඕ ඉතින් බොරුනේ ඇත්තනේ කිව්වේ. දැන් ආය අනිත් එක. ඒකට මොකද නෝට් එකක් කරගෙන එක එක නම් ප්‍රශ්න ටික හදාගන්න. විනාඩි 5ක් දෙන්න. ඉතින් එදා හවසටත් අපි ආයමත් වෝඩ්ස් යන්න ඕනේ. වෝඩ්ස් ගිහිල්ලා ඒ වැඩ කළියලා තවමනා හරි අපිට වැඩ කරන්න තියෙනවා නම් ඒවත් ඉවර කරගන්න ඕනේ. ඉවර කරලා අපි ආයමත් හරියට යනවා. කන්ට්‍රි ඩිෆ්ට් එක වහන්න. කට්ටියට ලිෆ්ට් එක වහගන්න බෑ ගයිස්. ඉතින් තාම මොනවද කරන්නේ? මෙච්චර අවුලක් ලිෆ්ට් එකව ලිෆ්ට් එක වහගන්න බෑ. අද මොකක්ද දවසේ? අද හරියට බෑනොම වැරද්දක් කරන්න නැතුව වෙන්නේ. බැටරි එක කරදුවා. අපි මේ ඉන්නේ ඇක්සිඩන්ට් රෝඩ් එකේ වලට යනවා. ඇක්සිඩන්ට් රෝඩ් එකෙන් දවස් 2ක් ඉවරයි. තව දවස් 4ක් තියෙනවා. ළමයි අපේ Q&A සෙෂන් එක ඔයාලට ඉක්මනටම ගේනවා. අපිට ඇත්තටම ඒක ගේන්න ඕනේ නැත්තේ අපේ එක්සෑම් නිසා. මේ ඒක හින්දා ඒක ඉක්මනට ගේනවා. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනට කමෙන්ට් කරන් යන්න. කවුද? අපි දැන් ඉන්නේ ෆැකල්ටි එක ගාව. මේ තියෙන්නේ ඉතින් මේ විදියට අපේ ක්ලිනිකල් ඩේස් ඉවර වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ගැන මොනවද හිතෙන්නේ කියලා ඔයාලා කමෙන්ට් කරන් යන්න. Thanks for watching.